හෙලෝ කොහොමද යාලට ඉතිං ඔන්න ගොඩක් දවසකින් අදත් වීඩියෝ එකක් අරන් ආවා මේ සිකුරාද දවසක් සිකුරාදා හවස් වරුව ගත කරන විදිය තමයි අද බ්ලොග් එකෙන් ඔයගලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් වෙනද වගේම උණු උණු ප්ලේන් ටී එකකින්ම මගේ වැඩ ටික පටන් ගමුකෝ. ඉතින් මට මගේ මේ කිචන් එකේ වැඩ කරන හැම මොහොතකම හිතෙන්නේ මේ කිචන් එක තව චුට්ටක් ලස්සන කරගත්ත නම් හොඳයි කියලා. ඉතින් එකපාර බැරි වුණත් අපි ටික ටික පුළුවන් විදියට කරගමුකෝ. මම ඒ හැමදේම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් මගේ කිචන් එකේ බිත්තිවල කොළ පාට තමයි ගාලා තියෙන්නේ. ඉතින් මට ආසයි ඒක වෙනස් කරගන්න. සුදු පාටක් වගේ පාටක් ගාන්න තමයි හිතේ තියන් ඉන්නේ. ඉතින් ඊට පස්සේ ඔය ෆැන්ට්‍රි එක යටට කර්ටන් එකක් දාගන්න ඕනේ. ඒ දේවලුත් කරන්න හිතාගෙන ඉන්නවා. දවසක මේ කිචන් එක මගේ හිතේ ඇඳුණු විදියටම ලස්සන වෙයි කියලා මට හිතෙනවා. ඉතින් ඒ වෙනකම් මේ තියෙන දේවල් වලට ආදරෙන් ස්තුතිවන්ත වෙලා මං හරි ආසාවෙන් වැඩ ටික කරන්න යන්න උත්සාහ කරනවා. ඉතින් මම තේ එක බීලා හෙට උයන්න තියෙන පලා ටික ලේස්ති කරගන්න ඕන. මොකද එහෙම අර පලා ටික සෝදලා කරලා කපලා එහෙම තියාගත්තම මේ උයන වෙලාවට ඇත්තටම හරිම පහසුයි. දැන් ඔය තියෙන්නේ මම මේ ලුණු ටිකක් එහෙම දාලා සෝද ගන්නවා මේක. ඊට පස්සේ චුට්ටක් තෙත මේ බේරෙන්න තියලා කපලා මේ පොඩි බොක්ස් දෙකකට දවස් ඒ කියන්නේ දෙවේලකට හරියන්න මම මේ වෙන් කරගන්නවා. ඉතින් මේ ඒක ලුණු දාලා එහෙම චුට්ටක් වතුරේ දාලා තියලා දැන් මම මේ කරන්නේ එකතු වෙච්ච භාජන ටික සෝද ගන්න. මගේ භාජන වලං පිඟන් ඒ දේවල් ගොඩක් දුරට සෝදන්නේ මේ එළියේ කිචන් එකේ. මොකද ඇතුලේ කිචන් එක අස්පස් කරලා වේලස්සන ඉවර වුණාම ආයි මේවා සෝදන්න ගියහම මේ ආයි හැඩි වෙනවා. ඒක නිසා තමයි මම එළියේ කිචන් එකේ භාජන ඒවා මේවා සෝදන්නේ. එතකොට අර ඉඳුල් ගඳ පිලි ගඳ එන්නේත් නෑ. මටත් අස් කරන්නත් පහසුයි. ඒ නිසා ඉතින් මේ විදියට කරනවා. ඉතින් මේ ටික සෝදලා හවසට පහන පත්තු කරන්න ඕනේ. පහන තියලා වැඳලා ඒ ටික කරලා ඊට පස්සේ රැට උයන්න ඕනේ. ඉතින් හෙට සෙනසුරාදා දවසක් නිසා හෙට බබාලට ක්ලාස් තියෙන්නේ 7:00ට. ඉතින් ස්කූල් දවසක් නෙමෙයි නිසා මට අද රැට එහෙම කරන්න ලොකු වැඩක් නැහැ. උදේට ඉතින් මොනවා හරි මේගොල්ලන්ට හදලා කවලා ක්ලාස් එකක් යන්න තමයි තියෙන්නේ. ඔන්න දැන් භාජන ටික සෝදලා මම මෙන්න මේ වගේ පොඩි කූඩයකට තමයි දාගන්නේ. ඒ කියන්නේ ඒ ටික තෙත බේරිලා වේලුණාට පස්සේ තමයි ගන් රැක් එකෙන් දාන්නේ. නැත්නම් අර වතුර පිටින් දැම්මහම දිරනවනේ. ඒක නිසා ඉතින් ඒ විදියට තමයි කරන්නේ. ඔන්න ඉතින් දැන් අර ලුණු දාලා සෝදගතිපු පලා ටික කපාගෙන බොක්සස් දෙකකට දාගන්න තමයි යන්නේ. ඒ කියන්නේ දවස් දෙකකට සෑහෙන තරමට. ඉතින් මේක දකින කෙනෙක්ට හිතෙන්න පුළුවන් අයියෝ කය වලට මේ
කරගන්න බැරිද? තියෙන කම්මැලිකමද? එහෙම කියලා. ඇත්තටම කම්මැලිකම නෙමෙයි. ඒ කියන්නේ මට හරි පහසුයි මේවා දැන්. ඒ කියන්නේ හැමෝම වගේ මේ ක්‍රම අත්හදා බලනවා. මේ ක්‍රම වලට වැඩ කරනවා. ඉතින් අපිට කාලය ඉතුරුයි. ඒ කාලය වෙන වැඩකට යොදවන්න පුළුවන්. ඉතින් අර එහෙම බැලුවහම අර ආසාවෙන් උයන දේ වුණත් පුළුවන්. දැන් අපි හිතමුකෝ දැන් උදේ ලස්සනට කිචන් එක අස් කරලා තියෙනවනේ. ඊට පස්සේ ආයි උයන්න පළාත් සුද්ධ කරන්න ඒව ගත්තාම ආයි කිචන් එක හැඩි වෙනවා. ඉතින් එහෙම බැලුවහම මේ වගේ එක දවසකට පළාත් ටික සෝදලා කරලා ෆ්‍රිජ් එකට දාලා තියාගත්තාම ඇත්තටම උයන්න හරි පහසුයි. ඊට පස්සේ ඔන්න මම පහන පත්තු කරා. පහනත් පත්තු කරලා වැඳලා ඒ ටික කරලා දැන් ඉතින් රෑට උයන්න ඕනේ. ඉතින් අද රෑට බත් උයලා පරිප්පු හදලා අලසම්බෝල තමයි හදන්න හිතන් ඉන්නේ. අද දවල් රයිස් හදලා කෑවා. ඉතින් රෑට බත් හස්බන්ඩ් අද ඉන්නවා. එයාට බත් උයන්න ඕනේ. ඒ නිසා ඉතින් අලසම්බෝල හදලා පරිප්පු ටිකක් හදා ගන්නවා. ඉතින් හැමෝම වගේ දැන් කිචන් එක ලස්සනට තියාගන්න උත්සාහ කරනවා. එක චූටි ලස්සන කිචන් අයිටම්ස් තියෙනවා. ඉතින් අර දැන් අර ඉස්සර කාලේ වගේ නෙමෙයි. ඉස්සර කාලේ නම් අර කිචන් එකකට එහෙම ලොකු තැනක් දෙන්නේ නෑනේ. ගෙයක් හදනකොට වුණත් ගේ හදනවා. ඒ කියන්නේ සාලේ කාමරයි ඒ ටික හදනවා. බාත් รู ම් එකට කිචන් එකට එහෙම ලොකුවට එහෙම ප්‍රධාන තැනක් දෙන්නේ නැහැ. ඉතින් අද කාලේ එහෙම නෙමෙයි. ඇත්තටම අද කාලේ ගෙයක් හදනකොට මූලිකවම තැන දෙන්නේ කිචන් එකට. කිචන් එක තමයි ලස්සනටම තියාගන්න ආස හැමෝම. ඉතින් මමත් ගේ හදද්දී මම මුලින්ම ආස වුණේ කිචන් එක. මම මුලින්ම අපේ සාලේ ටයිල් අල්ලන්නත් කලින් කිචන් එකේ බැම්මේ තමයි ටයිල් ඇල්ලුවේ. ටයිල් අල්ලලා ඔය කුකර් හොබ් එක ගෙනල්ලා ඒක සෙට් කරලා මට හරි ආස වුණා. සම්පූර්ණ අංග සම්පූර්ණ මගේ ගෙදර වැඩ ඉවර වුණේ නැතත් මං උයන් කෑම හදන් කන කිචන් එකනේ. ඒක හරි ලස්සනට මට ඒ කියන්නේ මට පුළුවන් විදියට හස්බන්ඩ්ට පුළුවන් විදියට චූටි දේවල් වලින් ඒක මට මුලින්ම ඕනුනේ පිරිසිදුකම පිළිවෙල. මට තියෙන දේවල් වලින් පිරිසිදුව පිළිවෙලට ලස්සනට කිචන් එක තියාගන්න තමයි මට ඕන වුණේ. ඉතින් ඉස්සරහට වෙනස්කම් ගොඩාක් කරන්න හිතන් ඉන්නවා කිචන් දෙකේම. මගේ එළියේ කිචන් එකකුත් තියෙනවා. ඉතින් අර ඒ කිචන් එක හැදුවේ අර මේ ගෑස් අර පුපුරන ගෑස් නැති කාලයක් ආවනේ. අන්න ඒ කාලේ තමයි මම ඒ කිචන් එක හදාගත්තේ. ඉතින් මට හිතෙනවා දැන් ඒ කිචන් එකත් හදාගත්තපු එක ඇත්තටම මට මාර පහසුයි කියලා. මොකද මස් මාළු ඒ දේවල් ගෙනාව වුණත් මට ඇතුලේ කිචන් එකේ සෝදන්න නැතුව මට එළියේ කිචන් එකේ සෝදලා කරලා ඒ ටික අස්පස් කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔය අපි දැන් ඔය භාජන ඉඳුල් භාජන ඒවා සෝදනකොට වුණත් මට ඒකේ සෝදලා පිළිවෙලට අස්පස් කරගන්න පුළුවන්. එතකොට ඇතුලේ කිචන් එක පිළි කඳ ඉඳුල් කඳ රැඳෙන්නේ නැතුව ලස්සනට ඇතුලේ කිචන් එකක් තියාගන්න පුළුවන්. ඉතින් ඔන්න කතාවෙන් කතාව අලසම්බෝලේ ලිපේ තියාගන්න හදන්නේ. මම අලසම්බෝල හදනකොට අල පෙති කපලා ඊට පස්සේ ලුණු ගෙඩියත් පෙති කපලා තක්කාලි පෙති කපලා අමු මිරිස් දෙකට අර පළලා ඊට පස්සේ කෑලි මිරිස් ලුණු චුට්ටක්
ඊට පස්සේ කහ චුට්ටක් දාලා පොල් තෙල් චුට්ටක් ඒකටම දාලා ඊට පස්සේ හොඳට කවලම් කරනවා. කවලම් කරලා මේ උම්බල කඩ ටිකක් එහෙම දාලා ලිපේ තියනවා. ඉතින් මෙහෙම ආල සම්බෝල හැදුවහම හරිම රසයි. ඉතින් අන්න කතාවෙන් කතාව මං රෑට වෙලත් ඉවරයි. ඉතින් දැන් බබාලට කන්න දෙන්න ඕනේ. ඉතින් අද මෙතනින් නවතින්නම්. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි ඔයාට. ගිහින් එන්නම්.